සුබ දවසක් මගේ YouTube යාළුවෝ හැමෝටම මං අද දුන් දාන බටු කරියක් කොහොමද හදාගන්නේ කියලා රසම රසට වෙනස් විදියකට හදන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් දිගටම මගේ වීඩියෝ එක බලන්න කියලා ඕගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා. මම මෙතන අරන් තියෙනවා බටු ගෙඩි දෙකක්, කල ගෙඩියක්, බීලුණු ගෙඩියක්. ඒ ටික හොඳට සෝදලා මේ විදිහට ඉස්සරහින් බටු ගෙඩි කපා ගන්නවා මම. ඊට පස්සේ අල ගෙඩිය චූටියට පෙති වගේ කපා ගන්නවා මේ විදිහට. ඊට පස්සේ බීලුණු, අමු මිරිස් මේ ටිකත් ඔයාලා මේ විදිහට කපා ගන්න. කරපිංච ටිකකුත් මේ විදිහට අල එකටයි බටු එකටයිම එකතු කරගන්න. මේ විදිහට අමු මිරිස් ටිකකුත් ඔයගොල්ලෝ එකතු කරගන්න. මම මේ බටු කරි එක හදන්නේ කරවල දාලා. මේ විදිහට කරවල කෑල්ලක් අරගෙන මම උණු වතුර දාලා ටිකක් පෙගෙන්න තියාගන්නවා. ඊට කපා ගන්න ලේසියි. මේ තියෙන මම සෝදාගත්ත කරවල ටික දැන් මම තුන පහ එකතු කරගන්නවා. මිරිස් කුඩු, තේ හැඳි එකහමාරා, කහ කුඩු, තේ හැඳි භාගයක්, තුන පහ කුඩු තේ හැඳි එකයි කාලක් වගේ එකතු කරගන්නවා. ලුණු මේස හැඳි එකයි කාලක් එකතු කරගන්නවා. ආයෙ මම මේ වගේ කුරුඳු ටිකකුත් සෝදලා එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම මිශ්‍රණය මේ විදිහට හොඳට අනා ගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගන්න. මම මෙතනදී ඔලිව් තෙල් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට කැමති තෙල් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම විතරම මේ විදිහට කරවල ටික තමයි ෆ්‍රයි කරගන්නේ. කරවල ටික හොඳට තෙලේ ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ මම මේකට බීලුණු, අමු මිරිස් ඒ ටිකත් එකතු කරගෙන හොඳට තෙලේ පැද ගන්නවා. ඊට පස්සේ තමයි මම අන්තිමේටම තමයි අපි හදාගත්ත බටු මිශ්‍රණය එකතු කරගන්නේ. බටු යලයි මිශ්‍රණය. ඒ ටික මේ විදිහට මම එකතු කරගන්නවා. ඒකවල හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට හොඳට කලවම් කරගෙන ඊට පස්සේ මම විනාඩි 5ක් වගේ මේක පොඩ්ඩක් වහලා තියාගන්නවා තැම්බෙන්න. ඒ අතරේ මම පොල් කිරි ටික මිරික ගන්නවා. ඒ කරලා මේ විදිහට පොල් කිරි ටිකත් එකතු කරගන්නවා විනාඩි 5කට විතර පස්සේ. ඊපස්සේ මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. ලස්සන පාටට අපේ බටු කරි එක තියෙනවා ඔයාලට පේනවා ඇති. දැන් බටු කරි එක සම්පූර්ණයෙන්ම උයලා ඉවරයි. මේ වගේ ලස්සනට රස පාටට තියෙනවා. ඉතින් ඔයාලටත් මේක හදලා බලන්න පුළුවන්. ගොඩාක් රසයි මේ විදිහට බටු කරි එක හදපුවම මේකත් එක්ක විතරක් ඕනනම් බත් කන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් මේක try කරලා බලලා රසයිද කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ YouTube එක subscribe කරලා ආදරෙන් මතක් කරනවා.